පුතේ පුතේ හිචා ඉක්මනට ලෑස්ති වෙලා එන්නනේ පරක් වෙනවා. හරි අම්මා පොඩ්ඩක් ඉන්න. මේ ෂර්ට් එක චුට්ටක් පොඩි වෙලා. ඒක අයන් කරගෙන එන්න ඉක්මනට. හරිද නෝනේ? ඔක්කොම හරිද? ඉක්මන් කළා යන්. ආපහු එන්නත් එපේ. හෙට මට ඔෆිස් එකට යන්න ඕනේ. මොනවදනේ ඔයාට දවසක් පරක් වෙලා ගියාම මොකද වෙන්නේ? අය මේ ගියපු ගමන් එන්න බෑනේ. කොච්චර කාලෙකින්ද යන්නේ අනික? අය අනික මේ අම්මා ඕම ගියපු ගමන් එන්න දෙන්නේ නෑ. දවසක් ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔෆිස් එකට යන්න පුළුවන් අනිත්තා. පිස්සු කතා කරන මම කියවනේ කලින්ම යන් කියලා. අර යන්න තියෙනවා මෙහෙ යන්න තියෙනවා කියලා. දැන් මේ නම් පටන් ගන්න බෑ. අනිත්තා තමයි එන්නේ ගිහිල්ලා. ඔන්න. කොහේ කොල්ල තවත් නෑනේ. කොල්ල හිච්චා. මෙන්න මේ වරෙන් ගනේ යන්න ඉක්මනට. නැත්තම් අපි යනවන්නම දාලා. මොකද අම්මේ ඔච්චර කෑ ගහන්නේ පොඩ්ඩක් ඉන්න. යන් අපි මාත්‍යා. අර කැවිලි පෙට්ටිය මම දුන්න කැවිලි පෙට්ටියම දාගත්තා නේද අපේ මහත්තයා ඩිගියට? ඔව් ඒක හදලා දුන්න පෙට්ටි ටික ඔක්කොම දැම්මම. කියපු ඕන පොල් ගෙඩි ටිකකුත් දැම්ම මං ගානේ. ආය නැත්තම් කියන්න එපා පොල් වත්තක ඉඳලා මේ පොල් ගෙඩි ටිකක් ගෙනාවේ නැහැ කියලා ඕන. අම්මා බලන්න යනකොට එහෙම තමයි. නෑගන් යනකොට ගෙදර තියෙනවා නම් පුළුවන් දේවල් අරන් ගිහින් දෙන්න ඕනේ. අම්මට තාත්තට. ආය වෙන කාටවත් ඔය පව් සිද්ධ වෙන දේවල් නේ. ඔව්ව යනකොට ගෙනියන්නේ නෑනේ. යනකොට පින් විතරයි ගෙනියන්නේ. පොඩි ගහගෙන හිටියට ඔය කවදාකවත් ගෙනියන්නේ නෑ. ඒ හින්දා දුන්නට කමන්නේ නෑ ඔව්ව. ඈ පුතේ පොඩ්ඩක් බලපන් හොඳට මේ අම්මමද කතා කරන්නේ කියලා. ඒක තමයි තාත්තේ මාත් මේ කල්පනා කරේ. ආලපාල එකෙකුටවත් පොල් ගෙඩියක්වත් පොල් අත්තක්වත් පොල් අනස්සක්වත් දෙන්නේ නැති අපේ අම්මා දැන් සිල්වත් වෙලානේ. අපේ අම්මේ මගේ සිල්වත්කම මං ආව තිබුණා වේ. ඔන්න ඉස්සරහ බලාගෙන යන්න. නැත්තම් තුන් දෙනාටම ඉක්මනටම එලව යන්න වේ. අම්මේ මේ කවුද කියලා බැලුවා. වරෙන් දුවේ මෙහෙ. අම්මෝ දැක්ක කල්. අම්මෝ මගේ කෙල්ල. වරෙන් මගේ කෙල්ලේ කොච්චර කාලෙකින්ද දැක්කේ. කොල්ලත් ලොකු වෙලා දැන්. ඉතින් අම්මේ කොහොමද ඉතින්? කො මල්ලි එහෙම? මල්ලිගේ නෝන? කෙල්ලයි කොල්ලයි එහෙම කො? පේන්නේ නෑනේ. එවුනොත් ඔන්න ඔය හිටියා. අර මේ පහලේ පියදාසලාගේ ගෙදර යන්නේ නැති. යන්න ඕනේ කියා හිටියානේ. 4 දෙනාම යන්න ඇති එහෙ. යන්කෝ මෙතන කතා කර ඉඳලා හරියන්නේ නෑනේ. තේ ටිකක් එහෙම බීලා ගමන් මහන්සි ඇරලා මීට යන්න බැරියේ. අද යන්නේ නෑ නේ මල්ලි. අමන් යමි. අද නම් උන නෑ බෑ කියන්න බෑ. පුංචිවට එකක් ගන්න ඕනේ. හොරෙන් හරි කොහෙට හරි ගිහිල්ලා. ගෙදර බැරි වුණා. හරි මං ඒව ඔක්කොම ලෑස්ති කරන්න. තේ ටිකක් බීලා ඉන්නකො කලින්ම. නැත්තම් ඉතින් සේප්මන්ට් එකක් දාගන්න බෑනේ. මොකද දෙන්න කුටු ගන්නේ ඈ දැම්මම සෙට් වෙන්න වගේ නේ. ඔන්න ඔව්වට නම් ගිහිල්ලා අහුවෙන්න එපා හොඳේ. ඔව්ව බෑ. පිස්සුද ඔය වගේ වැඩ කරනවද? අනික මේ බාරුත් වහලා තියෙන වෙලාව කොහෙන් ගන්නද? පිස්සුවක් ඇතයි. ගඟ පහල මේ මාළුවෙක් අල්ලන් එන්නේ යන් කියලා කල්පනා කරේ. ඒක මිසක්කා. යන් අම්මේ කුස්සිය පැත්තට. ඔල්ල උඹත් පොඩ්ඩක් ඔන්නහින් වාඩි වෙලා හිටපන්. මං 100ත් එක ගමනක් ගිහින් එන්න. මල්ලි නංගි එයි දැන්. ඒ ආවට පස්සේ ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ශ්‍රී ලංකාවට ගනින්නකෝ. ඔන්න එහෙම වැඩි දුවන්න දඟලන්න කැලෑස් දෙන්න එපා. අඩේ හිච්චයි ඇවිල්ලා. ඒක තමයි මල්ලි මේ මාත් බැලුවේ කවුද කියලා මේ මට අඳුර ගන්න බැරි වුණා නේ එකපාරටම. උඹලා කොහෙද බං ඇවිදින් යන්නේ? අපි ගෙවල් වල ඇවිල්ලා රස්තියා දෙනවා. උඹලා නෑ ගෙවල් වල. අපි ගියා අයිය අන්න අර මේ පියදාස මාමලාගේ ගෙදර ගිහින් එන්නයි තව ගෙවල් දෙක තුනකටම ඇවිදින්න. අවුරුදුනේ ඉතින් දන්නේ නැද්ද? හලපාල ගෙවල් වලට ඉතින් යන්න එපේ. අම්මලා යන පස්සෙන් යන්න ඕනේ ඉතින්. බෑ කියන්න බෑනේ. නැත්තම් ඉතින් ගුටි තමයි. අනිකයි මේ අහල ගෙවල් වලට ගිහිල්ලා ඉස්සෙල්ලාම වැන්දාම ඔය කීය හරි හම්බ වෙනවනේ ඉතින්. ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින් පොඩි ටික්ස් වගේ දේවල්. එහෙම දෙන අය බලලා තමයි වඳින්නේ. එහෙම නැත්තම් නම් ඉතින් ආය වඳින්නේ නෑ මන්නම් ඕ. මේ මල්ලියා ගෙනාපු රචින්න එහෙම නැද්ද? රචින්න මොකෝ ගෙනත් දුන්නේ නැද්ද මේ පාර? ගෙනාව නම් අරන් වරෙන් පත්තු කරන්න. ගෙදරට නෑදෑයෝ ආවා කියලා පොඩ්ඩක් දැනුම් දෙන්නත් එපේ. අහල පහල මිනිස්සුන්ට. අයියයි අර රචින්න පෙට්ටිය ගත්තෙම නෑ නේද? අර පොඩි එකක්නේ පත්තු කරේ නැකතට. අරක ගෙනත් දෙනවකෝ අයියට. අයියා පත්තු කරයි. ඕකේ වැලක් හදලා එකපාර ඩඩන් ඩෝංගග. තමසේ ඉතින් එක එකනේ දැම්මේ අර වෙලාවේ. මේක නිකන් මේ ලාහට ගෙම්බෝ අවුලනවා වගේ එක පත් වෙයි. වෙඩි තියනවා වගේ තියෙන්නේ බැක්ටර්ස් ගාලා ඩොන් ගග පත් වෙලා හද්ද ඇහෙන්නේ. අයියා හදලා ගනී ඒක. තමසේ ගෙනත් දෙනවකෝ රචින්න පෙට්ටි තාත්තා ගෙනාපු රෝල පෙට්ටි රෝලක් වගේ එකක් ගෙනත් දුන්නේ. මේ ඇවිල්ලා තින්නේ බජාර් එක සෙට් එකම. එහෙනම් ඉතින් දැන් හරි. කිව්වත් වගේම තුන් දෙනාම ඉතින් හොඳම දඟමලු ටිකනේ. දැන් ඉතින් වනසයි මුළු ගෙදරම.
පුතේ මේ වැඩි ඔන්න දුර ආහාර මේ ගෙවල් වල මිනිස්සුන්ට කරදර කරන්න එහෙම යන්න එපා. පාඩුවේ සෙල්ලමක් කරගෙන ඉන්න. මොනවද ලොකු අම්මේ ආපු ගමන් 18 නීති ඔක්කොම දාන්නේ. අපි ආයේ එහෙම මේ ආයේ අහල පහල ගෙවල් වල මිනිස්සුන්ට කරදර කරන්නේ නැහැ. අපි ඔය මේ වත්තේම තමයි සෙල්ලම් කරන්නේ. දැන් මොනවද ලොකු අම්මා ගෙනාවේ ගේනකොට එනකොට අපිට ඔන්න බලපන් නංගි. මං කිව්වනේ රෑ වෙලා උඹලට හොඳ වැඩ කෑලි ටිකක් පෙන්නන්නම් කියලා. ඔන්න බලපන් අහස් කුර යන හැටි. උඩ බලන් හිටපන්. අම්මට සිරි ඒක නම් පට්ටනේ. අපේ අයියා කොහෙද බයයිනේ මෙව්ව අරින්න. ගෙදරට ගෙනත් දුන්න එව්වා මුල්ලේ. අනේ බං ඔයක් ඉදින්දක්ක කියවල්ලා බං. අර පාරේ කම්මැලි බං මේ වෙන්න පුළුවන්ද? මොකද මේ තව එකක් ගෙනල්ලා ගන්නවද? දැන් නම් මරන් ඇති ඈ. අවෝ කෙලින් කරින් හිට ගන්නවා බෑ. කොහෙද තව එකක් ගන්නෙ? අනික කවුද ගේන්නේ යන්නේ? ඔය ඇති මේ විතර කොහරි කෙලින් එකක් ගෙදර යන්න වෙන්නේ. නැත්තම් ගෑණි ඔයාගේ තනිව ඇවිල්ලා. ඒක නම් සාධකයක්ද? ආ ගෑරු මාංගු තමයි බීබී වගේ නෝ වැඩක් නෑ යනවා. ආ බොන්නේ මේ එකපාර දෙමායි අඩි අපෝ ගාම මේ වෙරි ටික ඉවරයි. ඒ ඉඳා පාඩුවේ මේ ටික ඉවර වෙනකන් ඉඳලා කෙලින් මාර්පස්සේ එයාගේ අඟින් වල්ලියම වරමාදර ගත්තා වගේ තියෙයි. බිප්පිගෙන බලන්නේ නැද හාවන්න නැද කියලා බොඩි හා කොහොමද ඒක? නියමයිනේ. තව එකක් දෙකක් කරමු දෙකට. ඔන්න බලාගෙන ඉන්න. අඩේ අයියේ මේ මට නම් බයෙත් බෑ. දෙකක්ම එකක් ගිහිල්ලා එකක් අතේපත් වුණොත් එහෙම කොහොමද? දුවන්න ඉඩක් නෑ. හරි බං මේවා මම මේ පුරුදු වෙන්න හරි නෙවද? ඈ බය නැති හිටපන්. උඹලා උඩ බලන් හිටපන්ලකෝ. අඩෝ කවුද යකෝ? හා කවුද යකෝ? රචින්න දාන්නේ ගේතෝට මොකද යකෝ? ඈ ඒ තාත්තගේ කටහඬනේ. අහස් කුර ගියේ අර ගෙදරටද? ඒක තමයි අයියේ මාත් බැලුවේ. උඩනේ ගිහින් පෙපුරුවේ. ඒ වුණාට ඒක ගියතෝට ගියේ කොහොමද? මොකද පුතේ කරේ? අර ගෙවල් වල මිනිස්සු කෑ ගන්නවා. ගෙවල් වලට අහස් කුර වරිනවා රචින්න දානවා කියලා. මොකද ඒ කරන්නේ? අනේ නෑ ලොකු අම්මේ අපි එහෙම කරුවේ නෑ. අපි ඇරි උඩට. ඉතින් ඒට වැටුණාට මොකද කරන්නේ ඉතින්? මොකද්ද උනේ පුතේ? නෑ ආච්චි අපි මේ අහස් කුරු ඇරියේ රචින්න දැම්මේ මේ මෙතන එහා පැත්තට. ගෙවල් වලට දැම්මේ නෑ. කවුද දැන් මේ කෑ ගැහුවේ? කොයි ගෙදරින්ද? අන්න අර ගෙදරින් අම්මේ. යංගෝ මේ ගිහින් එන්න බලන්න. මොකක් වෙයිද අයියේ? අපි හිතලා දැම්මේ නෑනේ. මොකද යකෝ රචින්න දාන්නේ? පාඩුවේ අපිට මේ ආරියප්පුඩියක් ගා ඉන්නේ නෑ. ඇත්තට කොළ ආවුත් අපි පාම ගා දැනගනිමු. කවිග්ගේ රචින්න ලාගෙන තව ගෙවල්ලාද? අපිට පාඩුවේ මෙතන ආරියප්පුඩියක් ගා සන්තෝෂලා විනෝදලා ඉන්න දවසට. ඈ විනෝද වෙලා ඉන්න තියෙන දවසනේ. එහෙනම් මේක තමයි මේ කට්ටියගේ මේ රහස් සාකච්ඡාව දවාල ඉඳලම. කොයිලෙන් අල්ලපු මාළු? ඔන්න අනේ නංගි ඔන්න මම නෑ මම ගියා මේ දෙන්නත් එක්ක බේර ගන්න එකයි ඇත්තේ. මේක තමයි එහෙනම් අල්ලපු මාළු ටිකනේ. ඈ මෙතන තමයි ගඟ තියෙන්නේ. මෙන්න මෙහෙ වරෙන් උඹලට මේ දවස් දෙකේවත් අඩුම තරමේ මේ දවසේවත් ඉන්න බෑ මේවා පානය කරන්න නැතුවනේ උඹලට. අර ළමයි ටික අර එළියේ ඒ ළමයිට සද්ද දාලා මුන්දලා මෙතන හොඳට වැඩ. යාපේ මාත්‍යා ගෙදරින් එනකොට මොනවද කියලා ආවේ? ඔව් කරන්න ලෑස්ති වෙන්න පග්ගනේ. අද මම අයම්මෝ ගහන්න එපා අයියෝ. මේ මොකද සීයේ මේ? ඈ තාත්තේ මේ මොකෝ මේ? ඔන්න තාත්තයි සීයයි අර ගඟ ළඟ මාළු අල්ලන්න ගියා කිව්වේ හවස් වෙලා මහසෝන ගහලා. ඕන්න මහසෝන ගහලා නෙවෙයි ලොකු අම්මයි ආච්චි ගහලා ඔය හොඳටම. පේන්නේ නැද්ද බැට් එක අතේ තියෙන්නේ? ඒකනේ කොන්ද අල්ලගෙන එන්නේ. අයියෝ